අයිබෝවන් සාධන ජ්‍යොතිෂ YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔබ වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ පුද්ගලික මාසය අංක 2 සම්බන්ධවයි. මම මීට පෙර වීඩියෝයේ පුද්ගලික මාසය අංක 1 කොහොමද Tamanටම හදාගන්න පුළුවන් කියලා ඉදිරිපත් කරන්න ඇති. අද අපි බලමු මේ අංක 2 IT සඳු ග්‍රහයට. එහෙම නැත්නම් අංක විද්‍යාවේදී අපි මූන් කියලා හඳුන්වනවා. එතකොට කොහොමද තමන්ගේ ජීවිතය මේ මාසය තුල ගත කළ යුත්තේ? ඉතින් මේ මාසය අංක 2 ලැබුණ අයට විශේෂයෙන්ම මිතුරන්ගේ අදහස් වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා. එතකොට ඒ අනුව තමන්ටත් වෙනස් වෙන්නට සිද්ධ වෙන්න පුළුවන්. ඒ අය නිසාම ජීවිතයේ නොයෙකුත් වෙනස් වීම දක්නට ලැබෙනවා. ඔබ විශේෂයෙන්ම කල්පනාකාරී වෙන්න ඕන. ඔබ සංවේදී ස්වභාවයක් මේ මාසය තුල දකින්න පුළුවන්. විශේෂයෙන්ම 2 11 29 ඉපදුන අයට විශේෂයි මේ අංක 2. එතකොට ඔබ හරිම සංවේදී ඕනෑම කෙනෙකුට උදව් උපකාර කරන මේ විශ්වය සමග ගනුදෙනු කරන කෙනෙක්. Tamanට මොන වරද සිදු වුණත් ඒ අයට නිතරම උදව් කරන්න කටයුතු කරනවා. ඒ නිසාම සමහරට ඔබව ප්‍රායෝගිකව වෙනත් අය නොයෙකුත් දේවල් වලට පාවිච්චි කරන්නට පුළුවන්. ඔබට දියුණුව ළඟා කරගන්න පුළුවන්. ඔබ ප්‍රායෝගිකව Tamante ලැබිච්ච අවස්ථා ප්‍රවේශමෙන් ඉදිරියට ගෙන යන්න ඕන. සෑම විටකම විවේක ගැනීමට උත්සාහ කරන්න. අධික වෙහෙස සුබ නැහැ. විශේෂයෙන්ම ગેස්ට්‍රයිටිස් වගේ රෝග තත්ත්ව ඔබට ඊ타ත්ම ඉක්මනින් ඇති වෙන්න පුළුවන්. නිසි වේලාවට තමන්ගේ ආහාර රටාව ඒ ආකාරයටම සිද්ධ කරගන්න. ඔය ඉක්මන් ආහාර ගැනීමෙන් වළකින්න. ඔබ ગેස්ට්‍රයිටිස් රෝගී තත්ත්වයක් තියෙනවා නම් ඔබට යම් මානසික පීඩා ඇති වුණොත් ඒ තත්ත්වය බොහෝ දුරට වැඩි වීමේ හැකියාව තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ මාසය තුල බොහෝ ගිය මාසයට වඩා තිබිච්ච කරදර අඩු මාසයක් හැටියට අඳුන්වන්න පුළුවනි. ඔබට කහ රන් පැහැ ඒ වගේම සුදු වර්ණ වලින් සැරසීම ඊටා සුබයි. ඔබ ආගමානුකූල ජීවිතයක් ගත කරන්න ඕන. ඔබ මෙතෙක් එවැනි දේවල් ඉෂ්ට කරන්නේ නැත්නම් එවැනි දේවල් ගැන ලොකු විශ්වාසයක් නැතිනම් ඒ තුල විශ්වාසය ඇති කරගෙන තමන්ගේ අඩුපාඩු හදාගෙන දෙමව්පියන්ට සලකන්න, ඒ වගේම වැඩිහිටියන්ට සැලකීම, ඔබ විශේෂයෙන්ම සතුන්ට කරුණාව දක්වන කෙනෙක් නම් ඒ කටයුතු දිගින් දිගටම සිද්ධ කරන්නේ. සේ කිරීමෙන් ඔබගේ ජීවිතය තව තවත් වාසනාවන්ත වෙයි. මතක තියාගන්න, හදවතට නොවේ බුද්ධියට ඔබ එකඟ විය යුතුයි. සමහර විට ඔබ හදවතට ඔබට යම් කෙනෙක් වැඳලා කියලා ප්‍රශ්න අමතක කරන්න කිව්වොත් ඒ ගැන මෝඩ වෙන්න එපා. දෙවරක් හිතන්න, දෙවරක් විතරක් නෙවෙයි 3 වරක් හිතන්න. ඔබට ඒ අය සමග ජීවත් වෙන්න පුළුවන්ද කියලා. කිසි විටක තමන්ගේ කූඩුවේ තවත් අයට කූඩු හදන්න දෙන්න එපා. තමන් නිදහස් මතධාරී මිනිසෙක් ඇතුළත ජීවත් වෙන්න. ඒ වගේම තමයි සුළු වරදක්වත් කරන්න හිතන්න එපා. ඒක නිසා මේ එහෙමනම් ඊළඟ වීඩියෝවෙන් අංක 3 සම්බන්ධව මෙවන් වූ වීඩියෝවක් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එතකන් ඔබට තෙරුවන් සරණයි.